ආයිබෝවන් ශ්‍රී ලංකාවේ වර්තමානය වෙනකොට ඉතාමත් වැඩි වශයෙන් අපිට මේ අපදාව දකින්න පුළුවන්. ඒ තමයි අලි මිනිස් ගැටුම. ආයිබෝවන්. අලි මිනිස් ගැටුම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ දැනට පවතින බරපතල මට්ටමක ගැටුමක්. අලි ගම්මානවලට මේක වළක්ව ගන්න අපිට කරන්න පුළුවන්. අපිට පුළුවන් ප්‍රජාලි රටවල් සකස් කරන්න. ඒ වගේ මේ මොහොතින් නඩත්තු කරගෙන පවත්වාගෙන යාමෙන් අලින්ට ගම්මානවලට ඇතුළත් වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. අලි තමන්ගේ ගමන් මාර්ගයේම ගමන් කරන සතුන් කියන හඳුන්වන. මේ ගැන ඔබට කියන්න තියෙන්නේ මොනවද? අලින්ට සාම්ප්‍රදායික වෙච්ච මාර්ගය තමයි අලිමංකඩ කියන්නේ. අලිමංකඩ අපිට පුළුවන් පුලුල් කරන්න පුළුවන්. ඒ වගේම අවහිර නොකර පවත්වාගෙන යාමෙන් අලින්ට ගම්මානවලට ඇතුළත් වෙන්න තියෙන අවස්ථාව අඩු වෙනවා. ගම්මානයේ ජනතාව තමන්ගේ වගාවන් සහ දේපල ආරක්ෂා කරගන්න පුළුවන් තියෙන ක්‍රම මොනවද? ඔව්. ගොවීන්ට පුළුවන් ජෛව වැටවල් සකස් කරන්න. දෙහි හැන වගේ ශාක අලින් අකමැති ශාක. ඒ වගේම පුළුවන් අපිට කුණු පළතුරු වගේ දේවල් ගමාවට නොදැමීමෙන් ඔවුන්ට ගම් වලට එන්න ඕනේ නැහැ. හොඳයි. අවසාන වශයෙන් දිගු කාලීන විසඳුමක් විදිහට රටක් වශයෙන් අපි අවධානය යොමු කරන්න ඕනේ මොනවාටද? අපිට ගන්න පුළුවන් දීර්ඝකාලීන විසඳුම තමයි වනාන්තර සහ අලින්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම. ඒ වගේම තමයි අපිට හඳුන්වා දෙන්න පුළුවන් මේ නව තාක්ෂණය භාවිතා කරලා අලින් ගම්මාන වලට ඇතුළත් වෙනකොට අපිට දැනගන්න පුළුවන් විදිහට පද්ධති සකස් කරලා. මේ වගේ අපිට පුළුවන් අලි මිනිස් ගැටුම අවම කරගන්න. හොඳයි. බොහොම ස්තුතියි. අලි මිනිස්සු දෙගොල්ලම අපේ රටේ ජීවිත. මේ ගැටුම අවම කරගන්න පුළුවන් එකම ක්‍රමය තමයි ආරක්ෂා වීම. අද අපි මෙතෙක් වෙලා ඔබට ගෙනාපු මේ තොරතුරු තවත් අයට දැනගන්න තව එක ෂෙයා කරගන්න. පරිස්සමින් ඉන්න.